හොඳයි ඊළඟට මා ඔබට ගෙනෙන ප්‍රශ්නය for සහ since යන පද දෙකේ භාවිතය ගැන. මේ පද දෙකේ භාවිතයෙන් පහත සඳහන් වාක්‍ය දෙකෙන් නිවැරදි වාක්‍ය තෝරන්න. අංක 1 Nimal has been in Canada for 6 months. අංක 2 Nimal has been in Canada since 6 months. මේ වාක්‍ය දෙකින් නිවැරදි වාක්‍ය වන්නේ මොකක්ද? for පදයේ දොල කාල පරාසයක් සඳහන් කළ යුතුයි. since යොදලා කාලයක ආරම්භයක්, මාසයක්, අවුරුද්දක්, දිනයක්, වෙලාවක් කියන්න පුළුවන්. ඒ අනුව මින් නිවැරදි වාක්‍ය වන්නේ අංක 1 Nimal has been in Canada for 6 months. අංක 1